රුවන් උයන්න ආසයි. නමුත් ඔහු ඒකට එච්චර දක්ෂ නෑ. දවසක් එයාට මිනිත්තු 10කින් රසවත් කරියක් හදන්න කියලා YouTube වීඩියෝ එකක් හම්බුණා. වීඩියෝ එකේ ඉන්න කෝකියා හැම දෙයක්ම හරිම ලේසියෙන් හදලා පෙන්නුවා. මේක කපන්න, බෙද ගන්න, කුළුබඩු එකතු කරන්න, කලවම් කරන්න, ඉවර කරන්න. ඉතින් මේ රුවන් වීඩියෝ එකේ කියපු හැම පියවරක්ම හරියටම කෙරුවා. කටට අත තියලා කිස් එකකුත් වාතලයට යවුවා. ඔහු වීඩියෝවට විරාමයක් දීලා හදන කැම එක දිහා නැවත බැලුවා. සියල්ල සම්පූර්ණ බව දැනගත්තා. පැය භාගයකට පසු ඔහුගේ මුළු තැන්ගෙයින් පුදුමාකාර සුවඳක් දැනුණා. ඔහු ආඩම්බරයෙන් තමන්ගේ ආච්චිට කතා කරලා කැම පිඟාන පිළිගන්නවා. පළමු කටගද්දිම ආච්චිට තේරුණා ඒ කැම එක මෙලෝ රහක් නෑ කියලා. කැම එකේ ලුණු නැහැ, කුළුබඩු නැහැ, කිසිවක්ම නෑ කියලා දැනුණත් ඒ බව ඇගෙව්වේ නෑ. රුවන්ට මේක දැනෙලා දුක හිතුණා. මම වීඩියෝව හරියටම අනුගමනය කළා. ඇයි ඒක රස නැස්තේ? ඔහු කල්පනා කළා. ඒ වෙලාවේ ඔහුගේ ආච්චි මෘදු ලෙස සිනාසුණා. රුවන්, ඉවුම් පිහුම් කියන්නේ පියවර අනුගමනය කිරීම පමණක් නොවේ. ඇය කිව්වා. ඒකට තමන්ගේ හැඟීම් මුහු කිරීම අවශ්‍යයි. වීඩියෝ එකකින් පුළුවන් හදන විදිය කියන්න විතරයි. නමුත් රසය එකතු කරන්නේ ඔයාගේ හදවතින්. රුවන්ට ඔහුගේ වැරද්ද වැටහුණා. ඔහු තම හදවතින් නොව ඇස්වලින් උයමින් සිටියා. ඊළඟ දවසේ ඔහු නැවත උත්සාහ කළා. මෙවර ඔහු ලුණු ස්වල්පයක් එකතු කළා. කුළුබඩු ස්වල්පයක් එකතු කළා. පිසින විට රස බැලුවා. ඔහුගේ හදවත විශ්වාස කළා. අවසානයේ කරිය රසයෙන් පිරී තිබුණා. YouTube වීඩියෝ එකකින් ඔහුට හදන ක්‍රමය පෙන්නුවා. නමුත් ඔහුගේම ක්‍රමය කෑම එක රසවත් කළා.